ඔබ මාසිකව ලබා ගන්න වැටුප ඔබේ මාසික අවශ්‍යතාවයන් වෙනුවෙන් සහ ඔබේ අනාගතයේ වෙනුවෙන් ප්‍රමාණවත් වන්නේ නැහැ කියලා ඔබට දැනෙනවා නම් එයින් ඔබට පණිවිඩයක් ලැබෙනවා. ඒ තමයි ඔබ ඔබේ වටිනාකමට වඩා අඩුවෙන් විකිණෙනවා කියන එක. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි ඔබේ සාර්ථකත්වයේ වෙනුවෙන් යන ගමනට එම පණිවිඩය ඉන්ධනයක් බවට පත් කරගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් එම ඉන්ධනය දහනය කරමින් ඔබේ සාර්ථකත්වයේ වෙනුවෙන් යන මාවතේ ගමන් කරන්න. මුළු මාසෙම මහන්සිලා රැකියාවට ගිහින් මාසයේ අවසානයේ ලැබෙන මාසික වැටුපෙන් ඔබේ වගකීම් යුතුකම් වලට සහ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරලා නැවත ඊළඟ වැටුප ලැබෙනකන් ඔබේ අතේ සල්ලි නැත්නම් ඔබේ කරන රැකියාවෙන් ඇති වැඩක් නැහැ. ඊළඟ වැටුප වෙනකන් ඔබට ණය වෙන්න සිද්ධ වෙනවා නම් මුදල් නැතිකම නිසා අවශ්‍යතා පස්සට දාන්න සිද්ධ වෙනවා නම් ඔබේ බිරිඳගේ, දරුවන්ගේ, දෙමාපියන්ගේ සහ ඔබේ පවුලේ අවශ්‍යතා මුදල් නැතිකම නිසා කල් දානවා නම් ඔබ කරන රැකියාවෙන් ඇති වැඩක් නැහැ. ඔබ මිලදී ගත්තු වාහනේ පිනෑස් එක කියන ණය වාරික ටික ගෙවා ගන්න බැරි වෙනවා නම් හදිස්සියට බැංකුවේ උකස් තිබ්බ රත්තරන් බරු ටිකට තාමත් පොලී විතරක් ගෙවගෙව ඉන්නවා නම් ඒ ටික සින්න වෙන්න යනවා නම් ඔබ කරන රැකියාවෙන් ඇති වැඩක් නැහැ. ඔබ මිලදී ගන්න යන බඩු වල මිල ගණන් පිළිබඳව තදින්ම හිතනවා නම් ඔබේ අතේ ඇති මුදලත් එක්ක මේ මිල ගණන් සංසන්දනය කරනවා නම් ඔබ කරන රැකියාවෙන් ඇති වැඩක් නැහැ. අපි හැමදාම ඉන්නේ මෙන්න මේ කොටු කරපු සීමාව ඇතුලේ. මේ සීමාවෙන් එළියට යන්න අපිට සැලැස්මක් නැහැ. ඒ නිසා ඔබ ඔබේ රැකියාව කරන ගමන් සයිඩ් හැසල්ට් එකක් විදිහට අලුතෙන් සැලැස්මක් යටතේ ඔබ වෙනම අධිරාජ්‍යයක් ගොඩනගා ගන්න ඔබ මහන්සි වෙන්න ඕන. කවදා හරි දවසක ඔබ ගොඩනගන හැසල්ට් එක ඔබේ අධිරාජ්‍යයේ මූලික අත්විවරම් බවට පත් වේ.